සුබම සුබ දවසක් ශ්‍රී ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට. මේ තියෙන්නේ මගේ අලුත් මිල්කි වයිට් එක. මම මිල්කි වයිට් එකේ අපි තනිකරම චේන්ජ් කරලා තියෙනවා. මිල්කි වයිට් එකේ එන්නේ මෙන්න මේ විදිහට. ඉතින් සාමාන්‍ය මම ඉතින් වෙනසක් කරන්න කැමතිනේ. ඉතින් මට හිතුණා මේ ආකාරයට යන්න ඕනේ කියලා. මේ තියෙන්නේ මිල්කි වයිට් එක. මම වෙන මේ තියෙන්නේ මිල්කි වයිට් එකේ ෆේස් වොෂ් එක. මේ තියෙන්නේ මිල්කි වයිට් එකේ ෆේස් ක්‍රීම් එක. මේ තියෙන්නේ මිල්කි වයිට් එකේ බොඩි ක්‍රීම් එක. ඉතින් ඔයාලා මේ සේරම ටික පාවිච්චි කරන්න ඕනේ රාත්‍රී කාලයට. මුලින් කියන්න ඕනේ මම චුටක් වෙනස් විදියකට හැමදාම දකින්න දෙයට වැඩිය අලුත් දෙයක් කරන්න මම කියන්නේ කැමතියි. ඉතින් මම තීරණය කරා අපේ මිල්කි වයිට් එක අපේ ක්‍රීම් එකේ එන්නේ මේ විදිහට. ඉතින් සුදු වෙන්න වෙඩින් ළඟයිද ඉතින් ලස්සනට ඉන්න කැමති ඔයාලට පුළුවන් වෙන්න. ආයුබෝවන් ශ්‍රී ලංකා. හරි මට හිතුණා අද ඉරිදා දවසේදී මගේ මේ ප්‍රොඩක්ට්ස් ටික ගැන පොඩ්ඩක් ඔයගොල්ලන්ට පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් ලංකාවෙන් විතරක් නෙමෙයි දැන් ලෝකයේ හැමතැන රටවල් වලම මම දකින දෙයක් තමයි සෝෂල් මීඩියා වල හරි කැමතිනේ මිනිස්සු සුදු වෙන්න. පැහැයෙන් අඩු කට්ටිය කැමති පැහැ වැඩි කරගන්න. පැහැයෙන් වැඩි කට්ටිය කැමති ඒ තියෙන පැහැ තව ගොඩාරියක් වැඩි කරගන්න. මම හිතන්නේ ඒකට හොඳම විසඳුමක් තමයි සුදු වෙන්න. ලස්සන වෙන්න මාසයක් වගේ කාලයකදී ඉක්මනින්ම රිසල්ට් එන්න මෙන්න මේ අපේ මිල්කි වයිට් එක. ඉතින් මිල්කි වයිට් එක පාවිච්චි කරන බොහෝමයක් දෙනා දැනටමත් දන්නවා මිල්කි වයිට් එකෙන් කොච්චර හොඳට ස්කින් එක පැහැපත් වෙනවද කියලා. ඔයාලගේ මූණේ තියෙන ඩාර්ක් ස්පොට්ස් අනම් මනම් වානා හැම එකම පෝනා හැම එකම යනවා. ඉතින් අපේ මේ මිල්කි වයිට් එක පාවිච්චි කරන මිල්කි වයිට් එක පාවිච්චි කරන අතරතුරේදී ඔයාලට පුළුවන් හැම සතියෙම සති 3-3ට මෙන්න මේ අපේ මිල්කි වයිට් එකේ එන බොඩි ස්ක්‍රබ් එකෙන් සති 3-3ට බොඩි ස්ක්‍රබ් කරලා ඩෙඩ් ස්කින් එක මේ තියෙන්නේ මගේ බොඩි ක්‍රීම් එක. මේ තියෙන්නේ මගේ ෆේස් ක්‍රීම් එක. මේ තියෙන්නේ මගේ ෆේස් වොෂ් එක. හොඳට දාලා ෆේස් එකට දාලා විනාඩි 2ක් විතර ෆේස් එකේ තියලා ඉවර වෙලා වොෂ් කරන්න. මේ තියෙන්නේ මගේ බොඩි ස්ක්‍රබ් එක. ඉතින් හැමදාම රාත්‍රියට ඔයාලා ස්ලිපි වෙන්න කලින් ඔයාලට කරන්න තියෙන්නේ හොඳට ෆුල් බොඩි එකම වොෂ් කරන්න නාන්න නැතුව ඉන්න එපා. හොඳට පිරිසිදුවට ඉන්න දවසට 2-3 පාරක්වත් වොෂ් දාන්න. නාන්න නැතුව නම් මේ ක්‍රීම් එක ගන්න ඒවා මොකද අපේ ඇඟේ තියෙන ඩෙඩ් ස්කින් ඔක්කොම රිමූව් කරලා පිරිසිදුවට තමයි අපි ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න ඕනේ ෆේස් එකට ස්පෙෂලි. තව දෙයක් තමයි ඔයාලා සති 2-3කට සැරයක්වත් සලෝන් එකකට ගිහලා ෆේෂියල් එකක් ක්ලීන් අප් එකක් දාලා පිරිසිදුවට ඉන්න. ඉතින් එතකොට ඔයාලට මේ දාන ක්‍රීම්ස් තව හොඳට ඇඟට ඇබ්සෝබ් වෙනවා. ඔයාලා මගේ පියුමි ස්කින් ප්‍රොඩක්ට්ස් ගන්නකොට මම දැන් මේකේ දානවා account number එකක්. ඒකට දාන්න කෝල් කර සැරෙන් සැරේ කාගේ ඔෆිස් එකෙන් අහන්න ඕනේ අපි කෑෂ් ට්‍රාන්ස්ෆර් කරන්න ඕන මොන account එකටද මේකටද කියලා. දැන් මම මේක ස්ක්‍රීන් එකේ දානවා. ඒ දාන account number එකට ඔයාලට පුළුවන් කෑෂ් දාලා cash on deliver orders ඔයගොල්ලෝ සුපුරුදු විදිහට ගන්න විදිහට ගන්නලා. කෝ බලමු මගේ කොල්ලා කොහෙද කියලා. නිදි රෑ තැඹිලි බීලා තැඹිලි කපාගෙන කාලා. ඉතින් එයාගේ රූම් එක විටක රූම් එකක් විටක කුණු බක්කියක් ඩස්බින් එකක්. සිංහල අරබික කැරගන්නත් පණ නැහැ. මේ බෑන්ඩ් එක මේ විදිහටම මේ වාහනේ අවුරුදු කීයක්ද දැන්? අවුරුදු 10ක්. අවුරුදු 19ක් විතර වෙනවා මේ විදිහටම මේ කායකේ ආමක් තියෙනවා එක. මේක මගේ බෑන්ඩ් එක.
Ya හිංසක පාටයි වල. එක දෙකට නැවුණනේ. එක දෙකට එපා බං. අයියෝ. Show me your face.